මේ නන්සේන මහත්තයෝ අර ඊයේ කතාව මම අපේ ගෙදර එක්කනට කිව්වා මේ කඩේ දිනු කරගන්න නම් ඉතින් ණයක් ගතර කමක් නැහැ නේද? හැබැයි මුදලාලි පරහකට තියෙන්නේ මේ මගේ අතේ තියෙන කාසියක් නෙමෙයි හින්දා මුදලාලට 10%ක විතර පොලියක් ගෙවන්න වෙනවා. මට තේරෙන්නේ නැහැ මහත්තයෝ. දැන් මෙහෙමනේ මුදලාලි. දැන් අපි හිතමු මේ මහත්තයා මුදලාලට රුපියල් 100ක් දුන්නා කියලා. ඔව්. මුදලාලි මේ 100ට ඇති වෙන්න කඩේට බඩු ගෙනල්ලා පුරවනවා. මාසයක් තිස්සේ වෙළඳම් කරලා ලොකු ලාභයක් ගන්නවා. මාසෙ අන්තිමට මේ මහත්තයාට රුපියල් 110ක් දෙනවා. දැන් මාසෙ අන්තිමට රුපියල් 100ක් හොයාගන්න බැරුව ගියොත් එහෙමනොත් ඉතින් කරන්න තියෙන්නේ මාසෙ අන්තිමට රුපියල් 10ක් ගෙවලා ණය දීර්ඝ කරගන්නවා. ඒ වැඩෙත් ඉතින් නරක නෑ නේ මහත්තයෝ. හරි හරි මුදලාලි කල්පනා කරලා බලලා තීරණයක් ගන්නකො. මං මේ මාත්‍ර කියලා මුදලාලට අවශ්‍ය කරන ගාන අරන් දෙන්න.